එහෙනම් ඉතින් ගිහින් අරන් වරෙන්. ඌ මගේ දරුවෙක් වගේ. ඌගේ ගෑණි හිටියේ ඌට පණ ඇරලා බං. ඌ හොඳ වෙලා එනකොට අපි මරණ වැඩ ටිකවත් හොඳට කරලා තියන්න ඕනි. උක්කුවටත් අමාරුයිද මුදලාලි? දෙයියන්ගේ බීටෙන් ඌට හීරීමක්වත් නෑ බං. කම්පණයට සිහි නැති වෙලාලු. මම පුංචි කාලේ ඉඳන්ම මලමිනියෙක් කෑප්පිච්ච මිනිහෙක්. මේ සිද්ධිය වෙනකම්ම මම හොල්මන් කියන්නේ මොකක්ද කියලාවත් දැකලා තිබ්බේ නෑ. එම්බාම් වැඩ කරන්න කියලා දැනගත්තාම මිනිස්සුන්ගේ මුල්ම ප්‍රශ්නේ තමයි හොල්මන් දැකලා තියනවාද කියන එක. hina වෙලා මම තමයි එක්කම හොල්මන කියලා කියන්නේ හිතේ පොඩි ලොකුකමකුත් තියාගෙන. උක්කුවා කියන්නේ මගේ ගොරා. ඒ වගේම මගේ අයියා. මට වඩා අවුරුදු 7-8ක් වැඩිමල් ඇති. මල් ශාලාවට ආපු දවසේ ඉඳලා මිනිහක් නාවලා ඇඳුම් අඳලා පෙට්ටියට දානකම් හැම දෙයක්ම එකින් එකට කියලා දුන්නේ උක්කුවා. අපේ මුදලාලි මාමට දරුවෝ හිටියේ නෑ. උක්කුවයි මායි දෙන්නම අනාථයෝ. මම මගේ ජීවිත කතාව මෙතන කියන්න කැමති නෑ. ඒක මේ කතාවට වැඩකුත් නෑ. මෙතන වැදගත් කතාව තමයි උක්කුවා. උක්කුවා එක්කන් ආයේ මායින් ගමකින් LTT එකකින් අම්මවයි තාත්තවයි කපලා මරලා දැම්මට පස්සේ උක්කුවා අපි මුදලාලිට හම්බෙලා තිබ්බා. මුදලාලි තමයි කන්න බොන්න දීලා හදාගෙන තියෙන්නේ. මාව මුදලාලිට හම්බෙන්නේත් ඔය වගේම සිද්ධියකින්. උක්කුවා හම්බෙලා අවුරුදු 3කට පස්සේ තමයි මුදලාලිට මාව හම්බුනේ. මම මුලින්ම උක්කුවව දකිනකොට උක්කුවට අවුරුදු 13ක් විතර ඇති. මට යාන්තමට අවුරුදු 8ක් විතර ඇති. පොඩි කාලේ අපිට සෙල්ලම් බඩු විදිහට තිබ්බේ මල් වඩන්, ඇද්දල, පිත්තල පහන් ඔන්න ඔය වගේ දේවල්. නී කනත්තව අපිට බෝල පිට්ටනි වගේ. සොහන සරසනකම් සොහන් වලවල් ඇස්සේ මා යුක්කුවයි අනන්තවත් හැංගි මුත්තම් කරන්න ඇති. උක්කුවට අවුරුදු 25ක් විතර වෙද්දි සම්පූර්ණ මල් ශාලාවේ වැඩබාර ගත්තේ මා යුක්කුවයි. මිල මුදල් වැඩ කටයුතු වලට විතරයි මුදලාලි මල් ශාලාවට ආවේ. මුදලාලිත් අපිට හොඳට සැලකුවා. උක්කුවට ලැබෙන සල්ලි එකතු කරලා ඌ මුලින්ම ගත්තේ ලොකු බයිසිකලයක්. ඌට තිබ්බ එකම පිස්සුව තමයි මහා විශාල සත්‍යයක් දින ලොකු බයිසිකලයක් පදින එක. උක්කුවා ওই බයිසිකලේ අරගෙන ගම වටේ පදිනකොට මුදලාලි මාම තනියෙන් hina වෙනවා. මුදලාලි මාම නිතරම කිව්වේ ඕක මෝඩයා වුණාට හිත හොඳ එකා කියලා. ඒකට මම මහා අයියෙන් hina වෙද්දි මුදලාලි මටත් කිව්වේ උඹත් මහ ලොකු මිනිහෙක් නෙවෙයි. උඹ ඊට හපම් මෝඩයා කියලා. උක්කුවා ටික ටික උගේ ජීවිතේ අරමුණු වලට ගියා. ඌට දෙවෙනියට ඕනේ උනේ කසාතිරි ගෑණියෙක්. ඒකත් වැඩි කාලයක් නොගිහින් ඌ හොයාගත්තා. ඒකට නම් මුදලාලිත් මාමත් ගොඩාක් උදව් කරා. ඒ තමයි නාලිකා. ගමේ වයලට් නැන්දාගේ එකම දුව. වයලට් නැන්ද තමයි මිනියට ගානට ඇඳුම් මහලා දුන්නේ. ඔය සමහර මිනී වලට ගේන ඇඳුම් ඇඟට සෙට් වෙන්නේ නැහැ. ඒව ඇඟේ ගානට ලොකු පොඩි කරලා හදලා දුන්නේ වයලට් නැන්දා. ඉතින් නිතර වයලට් නැන්දාගේ ගෙදර යන උක්කුවා දවසක් ගෙදර ආවේ නාලිකාවත් අරගෙනමයි. පස්සේ මුදලාලි මාමා ගිහිල්ලා කතා බහ කරලා වැඩේ තීන්දුව කරලා දුන්නා. එදා ඉඳන් මල් ශාලාවේ පිටිපස්සේ කාමරේ හිටපු අපි දෙන්න වෙන් වුණා. උක්කුවා ඔගේ ගෑණිත් එක්ක මුදලාලිගේ පොල්වත්තේ පදිංචියට ගියා. කොහොමත් ඒ පොල්වත්ත උට දෙන්න තමයි මුදලාලි හිතාගෙන හිටියේ. කොල්ලෝ උක්කුවාට පොල්වත්ත දුන්නා කියලා ඔබ මාත් එක්ක මනාප වෙන්න එපා හොඳේ. ඒක ලැබෙන ආදායම උට හොඳටම ඇති ජීවත් වෙන්න. මායි හාමිනේ තීන්දුව ගමන ගිය දාක මාගේ ඔබට අයිති වෙන්නයි මං කටයුතු කරලා ලෑස්ති කරලා තියෙන්නේ. ඔබත් දැන් පිළිවෙලක් වයන්. මගෙන් පස්සේ මල් ශාලාව වහලා දාපන්. වතු පිටි වලින් ලැබෙන ආදායම ඔබට හොඳටම ඇති ජීවත් වෙන්න. ගමේ මිනිස්සු මොන දේවල් කිව්වත් මුදලාලි ඕනියටත් වඩා අපිට යුතුයකම් ඉෂ්ට කරලා තිබ්බේ. උක්කුවා පවුල් වුණත් ඌ මල් ශාලාවේ වැඩ මගේ ඇරියේ නෑ. හැම දෙයකටම ආවා ගියා. ඔය අතරතුර තමයි උක්කුවාගේ ගෑණි නාලිකාට අමුතු පිස්සුවක් හැදුනේ. ඒකට රස්සාවක් කරන්න ඕනේ වුණා. රස්සාවක් කරන්න තරම් ඌට අගහින්කමක් තිබ්බේ නෑ. ඒ උක්කුවාගේ රස්සාවේ මදි පුංචිකම නිසා නාලිකාට ඕනේ වුණා ගාමන් රස්සාවකට හරි ගිහිල්ලා
ඒකෙන් ජීවත් වෙන බව රට්ටුන්ට පෙන්වන්න. නාලිකාට ඔවුම ගාමන්ට් එක්ක රස්සාවට ගියා. උක්කුව උදේ හවස නාලිකාව ඇරලවන්න ගියා. ඒ එන දවසක තමයි උක්කුවට මේ අවාසනාවන්ත දෙයට මුහුණ දෙන්න උනේ. හන්දියේ පාරෙන් මහ පාරට දාන තැන රේල් පාරේදී උක්කුවගේ බයිසිකලේ කෝච්චිය වැදිලා තිබ්බා. නාලිකා එතනදිම අවසන් ගමන් ගියා කියලයි මාමට පණිවිඩය ආවේ. උපතිස්ස සභාපති මහත්තයා හදිස්සියෙම උපතිස්ස කලබල වෙන්න එපා. පොඩ්ඩක් උතරින් වාඩි වුණා නම් උක්කුවට පොඩි කරදරයක් වෙලා. පොඩි කිව්වට ඉතින් පොඩිමත් නෙමෙයි. නාලිකා අන්තරා වෙලා. උක්කුවට නම් වැඩි අමාරුවක් නැහැ. මේ ආරංචියෙන් අපේ ජීවිත එකතැන නතර වුණා වගේ වුණා. මුදලාලි එකතැන වාඩි වෙලා හිටියේ නැගිට ගන්නවත් පණ නැතුව. මුදලාලි හිතාගත්තේ මගේ කොල්ලටවත් කරදරයක් නැහෙනි කියලා හිතා හදාගන්නයි. නාලිකාගේ අවසන් කටයුතු කරන්න මුදලාලි වග බලාගත්තා. උක්කුවට සිහිය එන්න කලින්ම නාලිකාගේ කටයුතු අවසන් කරන්න මුදලාලි හිතාගත්තේ නාලිකාගේ මිනිය බලන්න උක්කුවට අයියක් නැති වෙයි කියලා හිතාගෙන. මහරෑ 10 මාරට විතර ඉස්පිරිතාලෙන් කෝල් එක ආවා. රෑ 11:30 විතර වෙද්දී නාලිකාගේ මිනිය මල් ශාලාවට ගෙනාවා. ඒ වෙනකොට උක්කුවට දෙපාරක් විතර සිහිය ඇවිත් ගින් තිබ්බා. නාලිකාගේ මිනිය එම්බාම් කරන්න මට නොදී උදේ මල් ශාලාවේ කටමන්ව ගෙන්නන්න මුදලාලි මාව ලෑස්ති කරලා තිබ්බා. ඒත් ඒකට මම කැමති වුණේ නැහැ. එක්කුස නෝනට උක්කුවා කියන්නේ මගේ සහෝදරයා. අනික උදේ මල් ශාලාවේ කාගෙන අපි නොදන්නව නෙවෙයිනේ. නාලිකා කියන්නේ මගේ නෑනා. ඒකගේ මිනිය කපන්න මට පුළුවන්. ඒ නිසා ඒ වැඩේ මම්ම කරන්නම්. මුදලාලි මාමත් ඒකට මට ඉඩ දුන්නා. රෑ 12ට විතර මම වැඩේ පටන් ගත්තා. කවුද තන? ඔක්කොා. කොයිඹ? උඹේ ටිකට් කැපුවද? කතා කරපන්කෝ ඉතින්. උඹේ ටිකට් කැපුවද? නාලිකා අක්කා හොදන්න ලෑස්ති වෙනකොටම දොරට තට්ටු කරේ උක්කුවා. මට ඇතුළට යන්න ඉඩ දීපන්. නෑ උක්කොයි උඹ ඉඳපන්. උඹ යන්න එපා. මම වැඩේ කරලා තියන්නම්. උක්කුවාගේ බල කිරීමට මට ඉඩ දෙන්න ඕනා. එදා ඉඳලම උක්කුවායි කීමට මම සැලකුවා. ඒ නිසා මේකටත් මට බෑ කියන්න බැරි වුණා. මිනි කාමරේ දොර වහගත්තු උක්කුවා වැඩේ ඉවර වෙනකම් මම බංකුවේ වාඩි වුණා. උක්කුවාගේ හිතේ හයිය ගැන මම පුදුම වුණා. මෙච්චර මිනි කැපුවා තමන්ගේ ගෑණිගේ මිනිය කපන්න තරම් මිනිහෙක්ගේ හිත හයියයිද කියන එක මට හිතා ගන්න බැරි වුණා. කාමරේ අස්සෙන් ගෑණි කිකි විදින සද්දයක් එනවා. සමහර විට උක්කුවා වෙන්නේ නැති. ඒ ගෑණිගේ කටහඬින් කිකි විදින්න තරම් උක්කුවට වේදනාවෙන් හිටියනම් ඒ මිනි කාමරය ඇතුළට ගියේ. මිනි කාමරය ඇතුළේ කිසි සද්දයක් නැහැ දැන්. ඒත් කතා කරලා මොකද්ද වෙන්නේ බලන්නවත් මගේ හිතට අයියක් තිබ්බේ නැහැ. සැරෙන් සැරේ කිකි විදින හඩක් විතරක් මිනි කාමරෙන් ඇහෙද්දි මගේ හිතට අමුත්තක් දැනුණා. වෙනතට මිනියක් කපනකොට නැති මහා පාළවලක බංකෝඩ හිටිය මගේ මුළු ඇඟම වෙලා ගත්තා. කොච්චරද සීතලද කියනවනම් මගේ ඇඟේ හිරිකඩු පිපෙන තරමට මුළු ඇඟම සීතල වුණා. සීතලටම කනේ තිබ්බ වීඩිය පත්තු කරගත්තු මම යතුරු හිලාස්සේ මිනි කාමරේ දිහා බැලුවේ. මිනි කාමරේ සද්දයක් නැති එක මගේ හිතට වද දුන්නු නිසායි. නාලිකාගේ මරණේ වැඩ කටයුතු පොල්වත්ති ගෙදර සූදානම් වෙමිනුයි තිබ්බේ. පාන්දර වෙද්දිවත් මිනිහ ගෙදරට ගෙනියන්න ඕනේ හින්දා මම යතුරු හිලෙන් මෙපරම් කරන්න හිත හදාගත්තා. ඒත් මම දැක්කේ මහ පුදුම දර්ශනයක්. උක්කුව මිනිහට අත තියලවත් තිබ්බේ නැහැ. ආයුධ තියෙන බැම්ම උඩ කකුල් දෙකෙන් වාඩි වෙලා අත් දෙකම ඔළුවේ තියාගෙන මිනිහ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. උක්කුවගේ වේදනාවේ ඉඳම ඒ දිහා බලාගෙන ඉන්නවා ඇති. ඉක්මන් කරන්න කියලා කියන්න තරම් හයියක් තිබුණේ නැහැ මට. මාත් බංකෝඩට වාඩි වෙලා උක්කුවගේ වේදනාව පහ වෙනකන් ඉන්න දීලා බලාගෙන හිටියා.
පොඩියකෝ උඹ මෙතන තාම නිදිද? උඹේ වැඩේ ඉවර කරේ නැද්ද? නෑ මුදලාලි මාමා. මට උක්කුව මිනිහ කපන්න දුන්නේ නෑ. ඌ කරන්නම් කියලා කිව්වා. තෝ කසිප බිවද මීහරකෝ? මුදලාලි මාමා ඇවිත් පාන්දර හැරවනකම්ම මට නිින්ද ගිහින් තිබ්බා. එළි වෙන්න තව හෝරාවක් විතර තිබ්බා. වෙච්ච හැමදේම මම මුදලාලිට කිව්වා. එතනින් එහාට මුදලාලි මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ. සමහර විට උක්කුවට මිනිහ කපන්න දීප එකට මුදලාලි තරහා ගිහින් වෙන්නේ නැති. උදේ මල්ශාලාවේ වාහනේ ආවේ ඒකේ වැඩ කරන කටමනුත් එක්කමයි. ඒ මල්ශාලාවේ වාහනේ පිටිපස්සේ දොර ඇරලා තව මිනිහක් එළියට ගත්තා. මුදලාලි කටමන්ගේ උර හිස රත තියලා කිව්වේ දෙකම එකම විදියට ලෑස්ති කරලා ගනින් කියලායි. සිද්ධ වෙන්න දේ හිතාගන්න බැරිව ඒ මිනිහත් එක්කම මාත් මිනි කාමරය ඇතුළට ගියා. උක්කුවා මට සිහිය එනකොටත් මම හිටියේ මුදලාලිගේ මහ ගෙදර. උක්කුවට වැඩි අමාරුවක් නැති වුණත් ඔළුවේ ඇතුලේ ලේ ගැලීමක් නිසා ඊයේ රෑ උක්කුවත් නැති වෙලා තිබ්බා. ඒ වෙලාවෙදිම තමයි උක්කුවගේ ආත්මේ නාලිකාව බලන්න මල්ශාලාවට ඇවිත් තිබ්බේ.